මැත්ස් වලින් එහා ගිය දෙයක් කතා කරන්න හිතුණා. මොකද්ද මේ සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වල කැටගරි 3යි. මං දාන කැටගරි ගොඩාක් තව කඩන්න පුළුවන්. කැටගරි 3යි මම විග්‍රහ කරන්නේ. එක කැටගරි එකක් තියෙනවා හාස්‍ය. හාස්‍ය කිව්වම හාස්‍ය ඇතුලේ තියෙනවා අපි කියන හෙළුව පෙන්නනවා කියලා. ඒතනට දාමු. ඒක තියෙනවා. ඕක 90%කට වඩා වැඩි. තව කැටගරි එකක් තියෙනවා අපහාස කරන. විවේචනය කරන. ඒ කියන්නේ අපිට මේ සිස්ටම් එකේ ප්ලස් මයිනස් නැහැ. ප්ලස් මයිනස් කියන එකේ කවුරුත් ප්ලස් නැහැ කවුරුත් මයිනස් නැහැ. ඒ කියන්නේ කවුරුත් සුදුත් නැහැ කවුරුත් කළුත් නැහැ. එක එක සිද්ධිවලදී සුදු කළු පෙන්නනවා. එතකොට යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් විග්‍රහ කරගන්න බෑ. පුද්ගලයාට සීලයක් ගහන්න බෑ. ඒක මම හිතන්නේ ධර්මානුකූලව කියලා දිනවා ඕනම ධර්මයක මම ඒක මෙතන කියන්නේ නැහැ. ඒක ඔයාලාට ආවේනික වෙච්ච ධර්මයක් කියලා ඔයාලා ඒක හිතාගන්න. ඒකින්ද අපේ වැඩේ මොකද්ද? අද දවසේ ළමයෙක් විදියට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ රාජකාරිය. මේක ඔයා කරොත් ඔයාට මේ රටේ ප්‍රශ්නද මෙව්වද නෙමෙයි වැඩේ. ඔයාගේ බඹසරිය ඇතුලේ ඔයාට තියෙන්නේ මෙන්න මේ වැඩ ටික කරලා ඔයාගේ රිසල්ට් එකට යන්න. තව කෙනෙක් එක පුද්ගලයාට තියෙන්නේ යාව මේක රාජකාරිය. දැන් මේකේ මොකද කරලා තියෙන්නේ? ෆෝන් එක අපිට දීලා, ෆෝන් එකේ සෝෂල් මීඩියා ටික දීලා මාර ආතල් එකක් දෙනවා. ඒ ආතල් එකට අහු වෙනවා. අන්න ඔතනින් මිදෙන සෙට් එක තමයි අපි කියන්නේ 0.5 ගැන. ඒ 0.5 සෝෂල් මීඩියා කියත් එයා බලන්නේ මෙන්න මේ ක්‍රියේටිව් දෙයක් කරන්න. මේක දෙන්න. මේ සබාදාමට කනෙක්ට් වෙන්න. මෙන්න මේ සිස්ටම් එකේ මොකද්ද මම කළ යුත්තේ? මම කොහොමද මේක අඳුරගන්නේ? මට විවේචන මම සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ඔළුවට දාපුවම පුද්ගලයෙක්ව සිස්ටම් එකම විවේචනය කරන්න පුළුවන්. ඔක දේශපාලනික, ආගමික, නැත්නම් සංස්කෘතික ඕන මොඩල් එකක වෙන්න පුළුවන්. අපි එතනින් මිදිලා අපේ රාජකාරිය, අපේ වැඩේ අපි හරියට කරොත් අපිට මේක සාර්ථක වෙනවා. මොකද මේකේ කන්සිස්ටන්සි එක තියාගන්න තරමට තමයි ඔයාට ප්‍රතිඵල එන්නේ. මොකද ඔයාට හැම අපිට සබාදාම වෙනස් කරන්න බෑ. වැස්ස එනවා. කුණාටු වෙනවා. අපිට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ආවයි කියලා උදේ මම නැගිටින්නේ. මම එදා දවසේ මට ඔය මගේ වැඩේට යන්න බැරි නම් ගෙදර ඉඳන් කොහොමද ඒකට අවශ්‍ය මොකක් හරි හෙල්ප් එකක් තියෙන වැඩක් කරන්න කියලා අන්න ඒක කරාට පස්සේ අපේ දවසින් දවස මේ පොසිටිව් පැත්ත අපි එකතු කරන්න ඔයාගේ ඩ්‍රීම් එක සක්සස් වෙනවා. අන්න එතනට යන්න අපි වැඩේ කරමු සෝෂල් මීඩියා වල කියන දේවල් අහන්න නැතුව.